පෑන් 20යි. මහත්තයා පෑනක් ගන්නකෝ. එකක් 20යි. පෑන්. පුතා මොකද උනේ? මට ඇවිද ගන්න බෑ අම්මේ. නැගිටින්න පුතා. බෑ අම්මේ බඩගින්නට කැරකිල්ලා වගේ. අයියේ කෑම් පර්සල් දෙකක් ඕනේ. දවස් දෙකකින් හරියට පෑනක් විකුණු ගන්න බැරි වුණා. අතේ 7-5ක්වත් නැහැ. තව පෑන් දෙකක් හරි විකුණු ගන්න පුළුවන් වුණා නම් පුතාට තේ එකක් හරි අරන් දෙන්න තිබ්බා. අයියේ ඒ කෑම් පර්සල් දෙක දැන්ට එපා. මහත්තයා පෑනක් ගන්න. පෑන් එකක් රුපියල් මල්ලේ. 20යි. අම්මේ පෑනක් කීයද? එක පෑනක් 20යි මහත්තයා. මට පෑන් 20ක් දෙන්න. මෙතන 400ක් තියෙනවා. ගොඩාක් ස්තුතියි මහත්තයා. ස්තුති කරන්න ඕනේ. ඔයාලා මාන්සි වෙලා හම්බ කරපු සල්ලිනේ. අයියා ඔයා එයාලකින් පෑන් ගන්න එක මම බලාගෙන හිටියේ. එයාලට උදව් කරන්න ඕනේ කියලා හිතලානේ මේ දේ කරේ. ඉතින් සල්ලි දීලා පෑන් ගන්නවට වඩා ඒ සල්ලි එයාලට දුන්නොත් එයාලා මීට වඩා සතුටු වෙයි නේද? ඒක නම් ඇත්ත. ඒත් එයාලා යතේ සල්ලි නැතුව දවස් දෙකක් බඩගින්න හිටියත් ඇස් පේන්නේ නැති වුණත් ඒ අය හිඟමනේ ගියේ නෑනේ. පෑනක් හරි විකුණලා ඒකින් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතේ අයියෙන් හිඳලා තියෙනවා. ඒ සල්ලි මම නිකන් දුන්නා නම් මම එයාලව හිඟන්නෝ ගානට ඇදලා දානවා වගේ. ඒ වගේම මේ වගේ අය මොකක් කර විකුණන්නාවම ඔයත් සල්ලි දීලා පුළුවන් විදිහට මොකක් කර අරගන්න.